එක්කෙනෙක් දෙන්නෙක් හිතරිද්දන්නම් බලාගෙන ඉන්නකොට ගොඩාක් කට්ටිය ඉන්නේ වචනකින් හරි සතුට තියලා යන්න. ඒ අයට ගොඩාක් ආදරෙයි. අපි වගේ. ඒ කියන්නේ කාගේ හරි කෙනෙක්ගේ මූණට හිනාවක් ගෙනල්ලා දෙන්න බලනවා. සතුට දෙයක් කියනවා. දුක හිතෙන දේවල් කියනවා ගොඩාක් අඩුයි. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනි එහෙම නෙවෙයි. කාට හරි දෙයක් වැරදි දෙයක් කියලා හිත රිද්දලා එහෙම තමයිනේ. හැමෝම එක වගේ නෑනේ. ඒකනේ එහෙම කියන්නේ. එතකොට අපි දැනගන්න ඕනි මිනිසුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. හොඳම දේ කාටවත් වෛර කරන්න නැතුව ඉන්න. මම ඒක ඉගෙන ගන්න දෙයක්. ඒක ගොඩක් දුරට ක්‍රියාත්මක කරන්න යන දෙයක්. ඒ කියන්නේ අපිට හරි අමාරුයිනේ අපිව කෙනෙක් රිද්දද්දී ඒ මනුස්සයා දිහා තරහින් නැතුව බලන්න. එහෙම තමයි. අපිට හත් වෙලා නැහැනේ. ඉතින් විශ් කරන දේ මට නරක වචනකින්වත් නරකක් කියන්න බලාපොරොත්තු වෙන කවුරුත් හම්බෙන්න එපා කියන එක. ඒ වුණාට අපි හිතන දේවල් වෙන්නේ නෑනේ. අපිට සතුටුම දේවල් අහන්න ලැබෙන්නේ නෑ. දකින්න ලැබෙන්නේ නෑ. ඒක තමයි මේ සබාදාමේ ඇති. අංක 1 මානසික නිදහස. මානසික නිදහස වෙනුවෙන් මං ඕන කෙනෙක් අතාරිනවා. මම කැමති නැහැ මගේ හිත රිද්දන අයව ළඟ තියාගන්න. ඒ අය කියන දේවල් බලන්න. අම්මා තාත්තා මගේ පවුලේ අය මගේ ආදරණීය අය ඇරෙන්න අනිත් අය ගැන මම වද වෙන්නේ නැහැ. ආදරණීය හිත් තියෙන හොඳ මිනිස්සු තමයි මගේ ජීවිතයට ලැබුණු වටිනම තෑග්ග. ස්තුතියි හැමෝටම.